ඔයා දන්නවනේ මම ඔයාට හැමදාම කියලා දෙන්න උත්සාහ කරන්නේ හොඳට ඉංග්‍රීසි කතා කරන්න කොහොමද කියන එක. අද අපි බලමු who. මම කලින් වීඩියෝ එකක ඔයාට කියලා දුන්නා who කියන එක සම්බන්ධ කරලා වාක්‍ය who කියන වචන සම්බන්ධ කරලා වාක්‍ය දෙකක් හදන විදිය. අද මේ who කියන වචනේට because එකතු වුණාම තවත් දික් කරලා අපිට වාක්‍ය දෙකක් තුනක් එකට සම්බන්ධ කරලා හදන්න පුළුවන්. උදාහරණයක් අපි ගමු. This is the man who helped you. මෙයයි මිනිහා ඔබට උදව් කළා. දැන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට කියන්න I know the man who helped you. මම දන්නවා ඔයාට උදව් කර මිනිහා. I know the man who helped you. ඕකට අපිට පුළුවන් because කියලා දාලා අගට තව එකක් හදන්න. මම දන්නවා ඔයාට උදව් කරපු මිනිහා මොකද ඔහු මගේ මිතුරෙක් නිසා. I know the man who helped you because he is one of my friends. He is one of my friends. I know the man who helped you because he is one of my friends.